මේ සිද්ධිය වෙද්දි නම් මට යාන්තමට අවුරුදු 16 ලැබුවා විතරයි. ඒක සිද්ධ වෙන දවසේ අපේ අම්මයි අප්පච්චි මාව පරිස්සමට නැන්දලා ගෙදරට ඇරලවලා එයාලගේ යාළුවෙකුගේ ගෙදර ගිහින් හිටියේ. එදා එහෙ උත්සවයක් තිබුණා. ඉතින් අම්මටයි අප්පච්චිටයි විතරයි ආරාධනා ලැබිලා තිබුණේ. ඒත් කමක් නැහැ ඔයත් යමු කියලා අම්මා කිව්වත් මට යන්න කම්මැලි හිතුණා. ඉතින් තනියෙන් මාව ගෙදර දාලා යන්න බැරි නිසා එයාලා මාව නැන්දලා ගෙදරින් බස්සලා තමයි යන්න ගියේ. එහෙ ඉන්නේ නැන්දයි මාමයි චූටි මල්ලි විතරයි. විශ්වා අයියා. ඒ කියන්නේ නැන්දාගේ ලොකු පුතා හිටියේ කැම්පස් එකේ. නිවාඩුවකට ඇරුණාම නිකමට ඇවිත් යන්නවත් එයා ගෙදර ආපු කෙනෙක් නං නෙවෙයි. ඉතින් මම මේ කියන දවසේ මාමා නම් වැඩට ගිහින් හිටියේ. නැන්දයි චූටි මල්ලි ගෙදර හිටියත් මල්ලිගේ ඉස්කෝලේට ඕන කරන බඩු වගේක් ගන්න ටවුන් එකට යන්න ඒගොල්ලෝ ලෑස්ති වෙලා හිටියේ එතකොටත්. මටත් යමු කිව්වට ටවුන් එකට යන්න තරම් හොඳ ඇඳුමක් නෙමෙයි මං ඇඳන් හිටියේ. ඒ නිසා මං කිව්වා ඔයාලා ගිහින් එන්න එතකම් මං ඉන්නම් කියලා. ඒත් නැන්ද නම් ඒකට කැමති වුණේම නැහැ. එයා හැදුවේම ඒ ගමන නොගිහින් ඉන්න. ඒත් මල්ලි කරදර කරනවා අද ඒ ටික ගන්නම ඕනේ කියලා. ඉතින් මොකක් කරන්නද? එයාගෙන් බේරෙන්නම බැරි නිසා නැන්ද කිව්වා එහෙනම් පුතේ දොර වහගෙන ඉන්න අපි ඉක්මනටම එන්නම් කියලා. එයාලා දෙන්න ගියාට පස්සේ මං දොරත් වහගෙන සාලට වෙලා ටීවී එක දාගෙන ඔහේ හිටියා. එහෙම ඉද්දිත් හරිම කම්මැලි. මොකද ඒකෙත් බලන්න කියලා දෙයක් ගියේ නැති නිසා. කොහොම හරි පැයක් එකමාරක් විතර යනකොට මට ඇහුණා දොරට ගහන සද්දේ. මං හිතුවේ නැන්දලා කියලා. අනේ ඕගොල්ලෝ ඉක්මනට ඇවිල්ලානේ කියලා මං ගිහින් දොර ඇරියා. ඒත් දොර ඉස්සරහා හිටගෙන හිටියේ නැන්දවත් චූටි මල්ලිවත් නෙවෙයි විශ්වා අයියා. එයාව දැක්කම මට පුදුම හිතුණා. එයාටත් එහෙමයි. ඇයි ඉතින් ගෙදර මිනිස්සු ඉන්නවද මැරිලාද කියලා බලන්නවත් ගෙදර එන මිනිස්සෙක් නෙවෙයිනේ මේ. මාව දැක්කම එයා ඒ පුදුම වෙලා හිටපු මූණේම මගෙන් ඇහුවා සුදුව මොකද මෙහෙ තනියෙන් කරන්නේ කියලා. ඒත් එයා අහපු දෙයට උත්තර දෙන්නවත් එයාට ගෙට එන්න ඉඩ දෙන්නවත් මට මතකයක් තිබුණේ නැහැ. ඒ තරම් පුදුම වෙලා මාත් හිටියේ. කොහොම හරි ඉතින් විනාඩි දෙක තුනක් ගියා මාව නෝමල් වෙන්න. මම මෙහෙ තනියෙන් ඉන්න හේතු ටික ඔක්කොම කියලා තේ එකක් හදන්නම් කියලා මං කුස්සියට ගියා. එයාත් ගියේ වොෂ් එකක් දාගන්න කියලා. මං තේ එකත් හදාගෙන එයාගේ කාමරේ දොර ළඟ ඉඳන් කතා කරද්දී එයා කිව්වා කාමරේටම එන්න කියලා. මට ඉතින් එයා ගැන ලොකු අවුලක් තිබුණේ නැහැ. එයායි චූටි මල්ලි දෙන්නම මට මගේ සහෝදරයෝ වගේ. මං අපි දෙන්නගේ තේ දෙකත් අරගෙන කාමරේට ගියා. එතකොට එයා බාත් รู ම් එකේ ඉඳන් එළියට ආව විතරයි. ටවල් එක පිටින්මයි හිටියේ. එයාව එහෙම දැක්කම මට මොකද්ද වගේ වුණා. මොකද මෙච්චර කාලෙකට මං කොල්ලෙක්ව එහෙම දැකලා තිබුණේ නැහැ. ඉතින් මං එයා දිහා බලන් ඉද්දි මොකෝ කියලා අහගෙන එයා මගේ ළඟටම ආවා. නෑ නිකන් කියලා කිව්වත් මට මගේ S2 එයාගෙන් අහකට ගන්න පුළුවන් උනේ නෑ. එයාගෙත් S හරිම අමුතු වෙලා තිබුණේ. එයා මගේ කරවටේ අතක් දාලා මාව එයාටම තුරුල් කරගත්තේ හරිම ආදරයකින් කියලා මට එවෙල හිතුනේ. එහෙමම එයාගේ ඇඟට බර වෙලා මාත් හිටියේ පණ කලඳක් ඇඟේ නැති ගානට. එයා මාව තුරුල් කරන් මාව සෑහෙන වෙලා ඉම්බා. ඇත්තම කිව්වොත් මගේ ඇඟේ කිසිම තැනක් එයාට මග ඇරුනේ නෑ කියලා මට හොඳටම ෂුවර්. ඒ වෙනකන් කිසිම පිරිමියෙක්ගේ පහසක් නොලබපු මං විශ්වා අයියාගෙන් ලැබුණේ පහස මෙහෙමයි කියලා විස්තර කරන්න එදා මට තේරුණේ නෑ. එයාගෙන් ඈත් වෙන්න මට තිබුණේ පුදුම ලෝභකමක්. එයත් එහෙමයි. ඒත් නැන්දලා එන්න වෙලාව හරි කියලා මට මතක් කරලා දුන්නේ එයාමයි. එදා හරිම අකමැත්තෙන් තමයි මං එයාගෙන් ඈත් වෙලා කාමරෙන් එළියට ආවේ. එදා ඒ ලැබපු පහස ආයේ විශ්වා අයියාගෙන් නම් මට කවදාවත්ම ලබන්න බැරි වුණා. දැන් අපි වැඩිහිටියෝ වෙලා. අදටත් මට එදා ඒ ලැබපු මිහිර අමතක නැහැ. සමහර විට විශ්වා අයියට නම් ඒක තවත් එකම එක සිදුවීමක් විතරක් වෙන්න ඇති. ඒත් මගේ ජීවිතේ අමතකම නොවන සිදුවීම් වලින් ඉදිරියෙම තියෙන්නේ අන්න ඒ දවස තමයි.